සිංහල අච්චාරුව මං හිතන්නේ හැමෝම කන්න ආස කෑමක් තමයි මේක. ඉතින් මේ සිංහල අච්චාරුව හරියටම හදාගන්නේ කොහොමද කියලා අපි බලමු. මුලින්ම මෙන්න මේ ටික තමයි. ඒ කියන්නේ මම අච්චාරුවට ගන්නේ රතු ලූණු, කැරට්, අමු මිරිස්, ඒ වගේම අමු ගස් ලැබු ගෙඩි දෙකක්. ওই ටික තමයි මම අච්චාරුවට ගන්න එළවලු ටික. ඊට පස්සේ අපි බලමු මුලින්ම අපි රතු ලූණු ටික සුද්ධ කරගන්න ඕනේ. හොඳට රතු ලූණු ගෙඩි ටික සුද්ධ කරන්න ඕනේ. ඇත්තටම ඕක තමයි අච්චාරුව හදද්දී තියෙන චුට්ටක් කම්මැලි හිතෙන වැඩේ. මොකද රතු ලූණු ගොඩක් අපි ගන්නවානේ. ඉතින් හැමෝම ආසයිනේ ඕකේ තියෙන ලූණුව කන්න. ඉතින් අපි ඒ ටික හොඳට සුද්ධ කරගන්නවා. අරට පේනවා ඇති මේ විදියට. හොඳට සුද්ධ කරගන්නවා රතු ලූණු ටික අපි. සමහරක් පැතිවල කට්ටිය මම දැකලා තියෙනවා අච්චාර වලට පොලොස් දානවා, මුරුංගා දානවා, ඒ වගේ එක එක දේවල් දානවා. ඇත්තටම මම අපේ ගෙදර අද තිබ්බ දේවල් වලින් තමයි මේක කරන්නේ. ඉතින් මම ඔය ටික තමයි දාන්නේ. ඉතින් හොන්න රතු ලුණු ටික ඔහොම සුද්ධ කරගෙන යනවා. ඊට පස්සේ අපේ අමු ගස් ලැබු ගෙඩිය. ඒක කොහොමද කපා ගන්න කියලා අපි බලමු. මුලින්ම අර මේකේ කිරි කොමත් තියෙනවනේ මේවා අමුයිනේ. එතකොට මේකේ ඉස්සරහා අපි මේ විදිහට කපලා අයින් කර ගන්නවා. ඔන්න ඔය විදියට මං දෙකක් ගත්තටනේ එකක් ටිකක් ඉදිලා වගේ. ඉතින් මම මේක විතරයි ගත්තේ. මේ පේනවනේ මේ විදියට හොඳ. ඉතින් ඔන්න ඔය විදියට පේනවා ඇති. මේක දෙකට කපා ගන්නවා. ඊට පස්සේ අපි මේකේ මේ කොළ පාට පොත්ත ඔක්කොම යවා ගන්නවා. ඔයාලට කැමති නම් පිහියෙන් යවන්නත් පුළුවන්. මේ විදියට අර කොළ පාට ගතිය සම්පූර්ණයෙන් යන්න අපි මේක සුද්ධ කර ගන්නවා. ඔය මේ කපන කොටන වැඩ ටික කරගත්තට පස්සේ නම් මේක හදන්න හරිම ලේසි. පොඩ්ඩක් වෙලා යන්නේ මේකට තමයි. ওই විදිහට අපි මේක හොඳට සුද්ධ කරගන්නවා. ඊට පස්සේ ගස් ලැබු ගෙඩිය අර මැද නිකන් බූල් බූල් වගේ තියෙන අර අන්න එතන අපි ඒ ටිකත් පොඩ්ඩක් ඉවත් කර ගන්නවා. මේ විදිහට පිහියෙන් ඒ ටිකත් අයින් කරලා දානවා. ඊට පස්සේ මේක කපන හැටිත් මම පෙන්නන්නම්. මේ විදියට හීනියට පුළුවන් තරම් හීනියට මේක කපා ගන්න. ඊට පස්සේ කැරට්. ඒකෙන් මෙහෙම හොඳට කැරට් අලේ සුද්ධ කරගෙන ඔන්න විදිහට සුද්ධ කරලා ඒකත් අර අපි රවුම් මුලින්ම කපනවා. රවුම් කපලා ඊට පස්සේ රවුම් කීපයක් එකට එකතු කරලා අල්ලගෙන ආයේ අනිත් අතට ওই පේන විදියට 4 පාරක් විතර කියන්නේ රවුම 4ට විතර කපනවා. ඔන්න ඔය විදියට. ඔය තියෙන්නේ. ඔන්න ඔහොම කැරට් ටිකත් කපනවා. ඊළඟට අමු මිරිස්. අමු මිරිස් වල ස්නැට්ට සම්පූර්ණයෙන්ම අර අගින්ම කපන්න එපා. මේ විදියට මැද හරියකින් කපන්න. කපලා මේක අපි දෙකට වෙන් වෙන්න කපන්නේ නිකන් අර පැල්මක් දාගන්න. මෙච්චර බලන්න ඕනෙත් නෑ. මං හිතන්නේ ඒක වැඩියෙන් බලනද මන්ද. එච්චර ඕනෙත් නෑ. නිකන් පොඩි කට් එකක් දාගන්න. ඔන්න ඔය විදියට. ඊට පස්සේ ඔන්න කපලා සුද්ධ කරගත්තට පස්සේ ඔහොම තමයි අපේ එළවලු ටික තියෙන්නේ. මේවා වෙන වෙනම භාජනවල තියන්න. එකට දාන්න එපා. වෙන වෙනම තියාගන්න. ඊට පස්සේ මැටි ඇතිලියක් අරගෙන විනාකිරි ඒකට දාලා ওই විදිහට කහ කුඩු චුට්ටක් ඒකට දාන්න. කහ කුඩු තේ හැන්දක් විතර තේ හැඳි භාගයක් විතර දාන්න. මදි වෙලා. ඔව් තේ හැන්දක් විතර දාන්නකෝ. හරි. තේ හැන්දක් විතර දාලා ඊට පස්සේ ඒක ලිපේ තියලා හොඳට රත් වෙද්දී අපි අර කපාගත්ත ගස් ලැබු ටික ඒකට දානවා. මේවා දාලා වැඩි වෙලා තියන්නේ නැහැ. මොකද විනාගිරික හොඳට රත් වුණාම තමයි අපි මේවා දාන්නේ. දාලා විනාඩි 3ක් විතර තියලා ගස් ලැබු ටික ගන්න. ගස් ලැබු මුලින්ම දාන්න මතක ඇතුව. ওই විදිහට විනාඩි 3ක් විතර දාලා මේක තැම්බුණාට පස්සේ පෙරා ගන්න. අර වතුර ගතියත් එක්ක දාන්න එපා. හොඳට පෙරන්න. ඊළඟට කැරට්. ඊළඟට දෙවෙනියට දාන්න ඕනේ කැරට්. කැරටුත් විනාඩි 3ක් විතර තියන්න. විනාඩි 3ක් විතර ඔය විදිහට අරකේ තඹගෙන අර අපි හදාගත්ත කහ මිශ්‍රණේ ඒකත් පෙරලා බා ගන්න. ඔන්න ඔය විදියට. ඇත්තටම හරිම සුවඳයි අර විනාගිරි රත් වෙද්දි මාරු සුවඳක් එනවා. ඊට පස්සේ අමු මිරිස්. අමු මිරිස්සුයි ලූණුයි නම් වැඩි වෙලා තියන්නේ නැහැ. ඕවා දාපු ගමන් ගන්න. දැන් කොහොමත් විනාගිරි එකත් හොඳට රත් වෙලානේ තියෙන්නේ. ඕක දැම්ම ගත්තා. අමු මිරිසුත් එහෙමයි.
ලූණුත් දාලා ওই විදියට ඒකත් පෙරලා ගන්න. ඔන්න තඹ ගත්තට පස්සේ අපේ එළවලු ටික තියෙන හැටි දැක්කනේ. ලූණු අපි වැඩි තඹ ගන්නෑ. ඉතින් පොඩි වෙලාවක් හරි වැඩියෙන් තිබ්බේ කැරටුයි ගස් ලැබුයි තමයි. ඔන්න තඹ ගත්තට පස්සේ අපේ එළවලු ටික තියෙන හැටි. ඊට පස්සේ වෙනම ප්ලාස්ටික් හරි මැටි හරි භාජන මේවට පාවිච්චි කරන මොකද අපි විනාකිරිත් එක වැඩ කරන නිසා ඇලුමිනියම් මිශ්‍ර වෙන්න හොඳ නෑනේ. ඉතින් පොඩි ප්ලාස්ටික් භාජනයක් අරගෙන ඕකට අබ කුඩු මම දැම්මා ග්‍රෑම් 25ක් වගේ. 25ක් දාලා ඒ අබවල තිත්ත ගතිය යන්න අපි පොඩ්ඩක් විනාකිරි දාලා ඒක තියාගන්නවා. ඔය ටික ඕකට ඊට පස්සේ අබ ටිකට විනාකිරි චුට්ටක් දාන්න. ඊට පස්සේ සීනි මේස හැන්දක් විතර දාන්න. ඔය තියෙන මම ඒකට විනාකිරි එකතු කරනවා. ඔතනදි තියෙන්නේ අබ ටික පොඩ්ඩක් වැහෙන්න වගේ විනාකිරිත් දාලා සීනිත් දාලා ඒක පොඩ්ඩක් මික්ස් කරලා ටික වෙලාවක් තියලා තියන්න. එහෙම ලොකු වෙලාවක් ඕනේ නිකන් තියලා තියන්න. ඊට පස්සේ වෙනම පොඩි බේසමක් ප්ලාස්ටික් නේ දැන් මම කියන්නේ හැමදේටම අපි ප්ලාස්ටික් හරි මැටි හරි තමයි මම පාවිච්චි කරන්නේ. ප්ලාස්ටික් බේසමක් අරගෙන අපි අර හදාගත්ත අබ මිශ්‍රණය ඒකට එකතු කර ගන්නවා. මම මේක අතකින් කැමරා එක අල්ලගෙන ඉන්නේ. චුට්ටක් අමාරුයි වෙලාවකට. හරි. ෂේප් නේ. හරි. ඔය ටික දාගන්න. ඊට පස්සේ ඒකට සීනි, ලුණු, ඉඟුරු තලලා, ඉඟුරු චුට්ටක් තලලා, ඒ වගේම ලුණු කුඩු තේ හැන්දක් වගේ සීනිත් තව චුට්ටක් එකතු කරලා ඒක හොඳට මික්ස් කරගන්න. ඔන්න ඔය විදියට. ඊට පස්සේ ඔකට විනාකිරි තව දාන්න. මේ පේනවනේ ටිකක් වැඩියෙන් විනාකිරි එකතු කරගන්න ඔන්න ඔය විදියට. ඔයාලට තේරෙන්නේ නැති අර ඒවට නිශ්චිත ප්‍රමාණ නැහැ. ඇත්තටම අර අපි ඒක පදම රස පදම අනුව තමයි ඔය එකතු කරන්නේ. ඉතින් ওই විදියට විනාකිරි හොඳට එකතු කරගන්න. එකතු කරලා හොඳට මේක මික්ස් කරගන්න. ඊට පස්සේ අපි අර තඹ ගත්ත අපේ ගස් ලැබු ටික මේකට එකතු කරලා මික්ස් කරන්න. ඊළඟට කැරට් ටික දාන්න. ඒවත් හොඳට මික්ස් කරන්න. අර හොද්දේ හොඳට ගෑවෙන විදිහට මේ ටික මික්ස් කරගන්න. අපේ කැරට් ටික ඔයාලට ඔය අතර වරේ ලුණු මදි වගේ දැනුණොත් ඒව දාගන්න. ලුණු එහෙම දාගන්න. ඊට පස්සේ ඔන්න ලුණු. අපි අන්තිමේට ලුණු මදි වුණොත් දාමු. දැන්ට අපි මේ ලොරු ටික දාලිමුකෝ. ඔන්න ලුණුත් එකතු කරා. රතු ලුණු තමයි මේ තියෙන්නේ. මම හිතන්නේ අච්චාරුවේ ගොඩක් අය වැඩියෙන්ම කැමති ඔය ලුණු කන්නද කන්න නේද? මම නම් එහෙම තමයි. ඊට පස්සේ අමු මිරිස්. අමු මිරිස් ටිකක් දැම්ම. ඔන්න ඔක්කොම ටික අපි දාගෙන තියෙන්නේ. දැන් මේක හොඳට මික්ස් කරන්න තමයි තියෙන්නේ. වෙන ඇත්තටම හරිම පුංචි දෙයක් ඔයාලට හිතෙනවා ඇති. ලොකු රසක් තියෙන කෑමක්. හැබැයි හරිම ලේසි අපිට හදන්න. ওই විදිහට හොඳට අර අපේ මිශ්‍රණය ගෑවෙන විදිහට මේක හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ මේක ඔයාලා තියද්දී ඩක්ම අපේ හම්බල නම් මැටි භාජනවල ඕක තියලා රෙද්දි සුදු රෙද්දක් ඒකේ කටට දාලා වහලා ගැට ගහලා තමයි තියන්නේ ජල වාෂ්පය යනවට. මොකද අපි මේක කල් තියාගන්නනේ හදන්නේ. මම නම් ප්ලාස්ටික් භාජනයකට තමයි දැම්මේ. ප්ලාස්ටික් එකකට දැම්ම වුණත් කමක් නැහැ. දාලා අර කොලයක් බත් උතුන කොල තියෙන්නේ එකක් තියලා තමයි මම මූඩිය වහලා තියෙන්නේ. හැමදෙස්සෙම මේවා අතින් අල්ලන්න යන්න එපා. අපි හදද්දී ඒ වගේම වතුර මිශ්‍ර කරගන්න නැතුව පුළුවන් තරම් පරිස්සමෙන් හදන්න. ඉතින් ඔයාලත් හදලා බලලා මට අනිවාර්යෙන්ම රසයිද කියලා කියන්න. බයි. එහෙනම් අපිට subscribe කරලා තියාගන්න.